අද අරන් ආවේ ටිකක් වෙනස් වීඩියෝ එකක්. නිවාඩු දවසේ මෙන්න මේ වගේ චිකන් ඩෙවල් එකක් ගෙදරදී ලේසියෙන්ම හදාගන්න විදිය බලමුද. මේ තියෙන්නේ අපි මුලින් තඹගත්ත චිකන් ටික. ඊට පස්සේ මේ තක්කාලි, මාළු මිරිස්, ලූණු, කරපිංචා ඒවත් කපලා රෙඩි කරගෙන තියෙන්නේ. දැන් ඉතින් හදන්න තමයි තියෙන්නේ. මුලින්ම තෙල් ටිකක් දාගෙන ඒකට අපි එකතු කරගන්නවා අර කලින් රෙඩි කරගත්ත ඒවා ටික. හැබැයි තක්කාලි ටික දැම්මේ නැහැ. ඊට පස්සේ කහ ටිකක් ලුණු ටිකක් එහෙමත් එකතු කරගන්නවා. ඊළඟට ගම්මිරිස්, මිරිස් ගොඩු එහෙමත් එකතු කරගන්නවා. ඔන්න අන්තිමට අර චිකන් ටිකත් එක්ක තක්කාලි ටික ඇඩ් කරලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ විනාගිරි පොඩ්ඩකුත් දාලා සෝස් හොඳට එකතු කරගන්නවා. අපේ ළඟදී පිච්ච සෝස් බෝතල ඉවර වෙච්ච නිසා ඇත්තටම අපිට ඕන තරමට ඇඩ් කරගන්න බැරි වුණා. මේකට තව සෝස් අනිවාර්යෙන් ඇඩ් වෙන්නත් ඕන. එතකොට තමයි හොඳට පාට එන්නේ. ඒ වුණාට කමක් නැහැ. ඔන්න හොඳට මේක මික්ස් කරගත්තට පස්සේ වැඩේ ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත ශ්‍රී ලංකන් චිකන් ඩෙවිල් එක. ඔයාලා try කරලා බලන්න.